Sandakala TV Sandakala TV සයිබවකාශයට ගිලෙන්න ඈත පිටිසර ගම්මානයක සිදු සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන කඳුළු කතාවෙන් ඇසෙන වේදනාව කෙසේ දරාගන්නද අධික තණ්හාව නිසා පාපතරයන්ට හසු වී අකාලේ මිලින වූ භද්‍ර යෞවනයේ සිටි සුකුමාල ස්වරූපී තරුණිය ඒ පාපතරයන්ගෙන් මිදෙන්නට කොපමණ වෙහෙස දරන්නේ නැද්ද? ඇයගේ වේදනාබර හදවතේ නැගුණු දෝංකාරය මෙසේ දිගහැරේ. මහත්තයා ඔයාට දවස් 21ක් යනකම් පිලී ಜಾති කන්න හොඳ නැහැ. ඒ හින්දා මම ඔයාට කෑම එකක් හැදුවා. නැත්තම් යන්ත්‍රේ බල බින්දෙනවා. ඊරාන හොඳට නින්ද ගියා. එල්ලි වෙනකන් දන්නේ නැහැ මොනවද උනේ කියලා. මේ මහත්තයා ඊරේ ඇයි මොකුත් නැහැ හොඳට නින්ද ගියා. කොහමද දුව? තාම හැදෙනවද? ඔව් දන්නේ නැද්ද යා? කොච්චර කොණ්ඩේ ගෙතුවත් මදිනේ. 10 පාරක් විතර කොණ්ඩේ බඳින්න ඕන. අම්මා බොරු කියන්නකෝ. මම හොඳට කොණ්ඩේ ගොතනනේ. ඇත්තනේ කිව්වේ මම. හරි බුස්සරණයි පුතේ. කො අප්පච්චිට වෙන්දද? අප්පච්චිට ඉස්කෝලේ ගාවිද වදින්න. හොඳයි පුතේ බුස්සරණයි. සනයි අම්මේ. ඔයා මෙහෙම කල්පනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඔයා සූකිරියක් අවමරුවේ නැහනේ. මට පාඩම් කරන්නත් හිතෙන්නේ නැහැ නංගි. කොට ගත්ත ගමන් සූකිරිව පේනවා. ඔයා දැන් සූකිරියක ගැන හිතනවා වැඩි. ඒකයි ඔය. ඔක්කොටම වැඩිය ගමේ එවුන්ගේ. දැක්ක ගමන් අහන්නේ සූකිරිය ඔයාගේ හොඳම යාළුවා නේද කියලා. ඔයාට දුකක් නැද්ද? හීනෙන් පේන්නේ නැද්ද? 100ක් ප්‍රශ්න. ඒක මට දැන් පදයක් නංගි. අක්කේ අපි තාත්තට කියලා හොඳ වෙද මහත්තයෙකුට කියලා නූලක්වත් දාමුද? නූල් දාලා හරියන්නේ නැහැ නංගි. ඔක්කොටම ඉස්සෙල්ලා ගමේ උන්ගේ කටවල් ටික වහන්න. තමාගේ දුවගේ හොඳම යාළුවා සහිලි කියන විදිහට අපි දැන් තොරතුරු රසක් හොයාගෙන තියෙනවා. හැබැයි මිස් අපි මේ කියන තොරතුරු කාටවත් කියන්න යන්න එපා. අපෝ නෑ සර්. එහෙම වුණොත් සැකකරුවන් ගමෙන් පිට වෙලා යන්න පුළුවන්. ඒක ඇත්ත සර්. ඔයාලට සැකයක් එහෙම නැද්ද දුව යාළුවලා හිටපු හාදයා ගැන? අපෝ නෑ සර්. ඒ දරුවා අපේ දුවට පුදුම ආදරයක් තිබ්බේ. ඒක තමයි අපිට තියෙන සැකය. මොකද දුවගේ මිනිහවත් අපිට හොයාගන්න බැරි වුණානේ.
සමහර විට දුව ජීවිතුන් අතර ඉන්නවත් දන්නෙත් නැහැ. එහෙම සැකෙකුත් අපිට තියෙනවා. එතකොට සර් අර මහ කැලේ අපේ දුවගේ සෙරිප්පු දෙකයි බෑග් එකයි තිබුණේ. ඒ වුණාට ලේ ටිකක් තිබ්බ පළියට ළමයා මැරලම කියලා කියන්න බෑනේ. මොකද ලේ ටිකක් කරගෙන ළමයා හංගන් ඉන්නවත් දන්නෙත් නැහැනේ. අනේ මගේ දුව ජීවිතුන් අතර ඉන්නවා නම් කොච්චර දෙයක්ද දෙයියනේ. බය වෙන්න එපා. අපි කොහොම හරි වැටිලා නිදි ඉස්සරහට ගියෝ. අපේ සර් එක දවසක් අපේ ඉස්සරහ දොර ළඟ පාපිසියට සල්ලි වගේක් තියලා තිබුණා. අපි ගන්නේ කිව්වා. කවුද? අනේ නෝනා මම වැඩැරලෙද්දි අද ටිකක් රෑ වුණා. බස් එකත් කැඩිලා. මට අද මෙහි ඉන්න දෙන්න පුළුවන්ද? ඉන්න මහත්යාගෙන් අහලා කියන්න. මහත්මයා නැගිටින්නකෝ. මේ මාලේ බලන්න හිටියන්නේ නැද්ද? නැත්නම් ගියා. මේ අර කවුද ගෑනු ළමෙක් කැවිලා. ගෑනු ළමෙක්? ඔව්. මේ මාලේ මොන එකටද මෙහාට ආවේ? බස් එක මිස් වෙලා. අපි ඒ ළමයා ගෙදරට ගිහින් දාලා එමුද? මාරයා මොන කේල් මල ගෑනවද මන් දන්නේ නැහැ. යන්ක බලන්න. අනේ මහත්තයා මෙතන හිටියේ. කොහෙද හිටියා නම් ඉන්න එපා. පිස්සුද ඔයාලා? මේ මහත්තයා මට දැන් මතක් වුණේ. අපේ ගෙදර ඉන්න බෝනික්ක වගේම බෝනික්කේ ඒ ළමයාගේ අතේ තිබ්බා. එහෙම කොහමද වෙන්නේ? අනේ මහත්තයා හරි පුදුමයිනේ. ඒ ළමයා ගෙටවත් ආවේ නෑනේ. අපි යමු.
ටිකක් පරිස්සම් වෙලා හිටපන්. දෙයියනේ කියලා ඊයේ වැඩ පටන් ගන්න ගියා. එතනත් හිටපු ඔක්කොම කතා කරේ මේ සිද්ධිය ගැන. ඈ? පෙරමත්තේ මොකද කිව්වේ? මං ඉතින් මොනවා කියන්නද? මං ඇටිකේල් කාපු බුඩුවා වගේ හිටියා බං. මේ ඊයස ඊරයි කවුද ගෑල් ළමෙක් ඇවිල්ලා එළි වෙනකන් අපේ ගෙදර නවතින්න දෙන්න කියලා. නෝනා ඇවිල්ලා ඒක මට කියලා අපි දෙන්න ගිහිල්ලා බලනකොට කවුරුත් නැහැ කියලා. ඈ? කවුද පෙරමත්ත ඇවිල්ලා තියෙන්නේ? ඒක තමයි බං ප්‍රශ්නේ. ඊයස ගේ ඇතුලේ තිබ්බ බෝනික් උදේ බලනකොට අඹ ගහේ එල්ලි තියෙනවා. පෙරමත්ත ඒකේ කවුරුත් ඇවිල්ලාද? කවුද බං දන්නේ? මාස ගානක් තිස්සේ ওই බෝනිකමාව බය කරනවා බං. අර යන්ත්‍රය දැම්මට පස්සේ තමයි ටිකක් හරි අඩුවනේ. පෙරමත්ත පොඩි කෙල්ලගෙන හිතර වටි. අන්න ඒකින්ද වෙන්නේ නැති. හිතන්නතෝ පුළුවන්ද බං? අනික ගත්ත නිදානෙකුත් නැහැ. බෙදා සල්ලි ටිකක් තරම් කෙල්ල මරලා මාරු වෙච්ච එක විතරයි සිද්ධ වුනේ. කලින් කිව්වේ නෑනේ පෙරමත්ත කෙල්ලෝ මරන්නයි කියලා. එහෙම අපරාධයක් වෙනවා කියලා දන්නවනම් මම මේ වෙලට කොටින්ම සම්බන්ධ වෙන්නේ. කම්ස විතරක් නෙමෙයි යෝයි. මාත් එහෙමයි. මටත් කිව්වේ ලේ ටිකක් ගන්නවා කියලා විතරයිනේ. මේ තමුසලව කෙල්ලෝ අල්ල කොහෙද ගිහිල්ලා වැළුනේ? මම මගට ගිහිල්ලා හිටියේ පෙරමත්ත. මගේ පපුව හිරෙන්න ගත්තා. වසන්තය තමයි කෙල්ලෝ කර ගහගෙන තනියම ගියේ. ඉතින් කිව්වේ නැද්ද බං ඔබට? කොහෙද? වසන්තය සල්ලි ටිකක් තරම් මාරු වුණානේ. කොහෙද ගිහිල්ලා තියෙන්නේ? කොළඹ යාළුවෙක් ගාවට. ඌ ගියේ ඒක හොඳයි බං. මේ බත් ඔය දීපු සල්ලි ටික අරගෙන ගිහිල්ලා තැන් වල බීලා කටවරද්ද ගන්නව එහෙම නෙවෙයි. එමුත් අපි ඔක්කොටම එල්ලුම් ගාලා ගින්න වෙන්නේ. හරි හරි පෙරමත්තයා. පෙරමත්ත බය වෙන්න එපා. මේ ගින්දර කාටවත් කිනපත්තු කරන්නේ නැහැ. තනියම ගින්දර පත්තු කර ගන්නවා විතරයි. හරි හරි. බලන්න. එන මං ගිලෙන්න. දරුවන් සන්නයි. සම්පත් මලෙව් මේ මං කියලා කාටවත් එහෙම කියනව නෙමෙයි ඈ ආයේ කාට කියන්නද බින්දුව? අපිටත් ඕනේ මේ කෙලියව කෙනෙක් කවුද කියලා හොයාගන්නනේ. ඒකනේ බං. ඒකනේ මේ මංගේ ගමේ උන්ට කරන්න හදන්නේ හොඳක් නේ බං. මං ඔය දන්නදී ඈ දන්නදී ඒ විදිහටම සනීම කියනවා. හරියට සඳගල ටීවී නාලිකාව වගේ. අන්න මේ ළඟදී ඉඳලා මට පත්වීමක් ලැබුණානේ. මම කාටවත් ඕක කිව්වේ නෑ තාම ඈ. අපේ ගෑණිට විතරයි කිව්වේ. ඔව්. මොකද වහමුණු පත්වීම? ඈ රොයිටර්. උඹට කියන්න සම්පත් බලයෝ අල්ලගම හතේ මේවා ඕ මට වාර දුන්නා. මේ උඹට කියන්න සම්පත් මලයෝ අපේ පොලිසියේ ඉන්නවා පැන්චන් යන්න ඔන්න මෙන්න ඉන්න සාජන් මහත්තයෙක්. මිනිහා අහනවා මගේ රාජකාරිය බාර දෙන්න අපේ ගෑණිව වණ්ඩ බැරිද කියලා. මම උන්දට කිව්වා ප්‍රාජන් පටි රෝල් ලැඩ් මේ ඒකත් එක්කම මට අමතකුණානේ මට මේ යන්න තින
හොට්ටෝට නිවස් ටික ගන්න. මොකද බං ඔය හොට්ටෝට් නිවුස් එක? උඹට කියන්න සම්පත් බලයෝ ඈ. අර ලහලගේ දත් නැති ගෑනිට ලව් කරන්න එනවලු නන්නාඳුරන කලිසංකාරේ. ඒක වල කඩ තමයි මම යන්න හදන්නේ. මට උඹ දන්නවනේ මට ඉතින් ඒක හොඳ හොට්ටෝට් නිවුස් එකක් කියලා. නේ මං ගිහලා එන්නම් ඈ. ඒක දීවලේ. බෝම්බයක් කිව්වට බෝම්බයක් නෙමෙයි පරමාණු බෝම්බයක්. චෝටි දුවා මේක නැන්දට ගිහිල්ලා දෙන්නවා. තාත්තේ අපේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා මමත් යන්නද? අම්මගෙන් අහලා යන්නකෝ. බෑ. අම්මයි තාත්තයි දෙන්නම එන්න ඕනේ. එතකොට රක්ක තනියෙන් ගෙදර තියලා යන්නද? අපි අක්කාත් එක්කම යන්කෝ ඉතින්. මොකදම අක්කයි පොඩ හැදියා බලාගෙන අඬන්නේ. මට අක්කව මතක් වුණා පුතේ. මං අසනීප වුණ වෙලාවේ මේ කෙල්ල කෑගහ පොඩි මතක්. නංගි නිදා ගන්නද? බෑ වෙලා නේද?